ලක් වනිතාභිමානී සම්මානවලට 2026 මේක දැය කාන්තාවන් වෙනුවෙන් කරන ආදරණීය සම්මානවලක් කියලා ඔබ දන්නවා. ඒ නිසාම කාන්තා චරිතයක් විදිහට ජීවිතයේ දිනපු ආදරණීය කාන්තාවන් ඇගීමට පත් කරන ආදරණීය දවසක් වෙනුවෙන් ඉඩ හදන තැනක තමයි අපි ඉන්නේ. එහෙම ඉඩ හදනකොට කාන්තාවක් විදිහට තවත් කාන්තාවන් ඒ වගේම පිරිමි පාර්ශ්වය මේ හැමෝගෙම සුන්දරත්වය ගැන කතා කරනකොට අපිට නමේ ඉහළින්ම කතා කරන්න පුළුවන්කම තියෙන ආදරණීය චරිතයක් ආගෙන තමයි අද දවසේදී අපි ඇවිල්ලා ඉන්නේ 360 ස්කින් ක්ලිනික් එකට. මේ ගැන කතා කරනකොට අපිට මෙහි අධ්‍යක්ෂකතුමිය ඩොක්ටර් සාරා ෆාසි අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන. හැබැයි හැමෝම ආදරයට කියන්නේ වගේ හැමෝම වැඩිපුරම කතා කරන්නේ ඩොක්ටර් චෙරි කියලා. ආයිබෝවන්. අපිට ගොඩක් සතුටුයි ඔබ කාන්තාවක් විදිහට දිනපු ලෝකයේ ඒ වගේම තමයි තවත් කාන්තාවන්ට ලෝකයේ දිනන්න ඉඩ හදලා දෙන කෙනෙක් විදිහට අද දවසේදී වගේම එළඹෙන මාර්තු 8 වෙනිදා ලක් වනිතාභිමානී සම්මානයට නිර්දේශ වෙලා තිබීම පිළිබඳව කොහොම සතුටක්ද තියෙන්නේ මේ වෙනුවෙන්? ගොඩක් ස්තුතියි මාව ආරාධනා කරාට. ඇත්තටම මා මේ අවෝඩ් එකට තෝරපු එක මට ගොඩක් ස්තුතියි. කාන්තාවන් ගත්ත ගොඩක් අය ඉන්නවා. එයාලව රෙකග්නයිස් කරපු තැන් තියෙනවා. කියන්නේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කාන්තාවන් ගොඩ දෙනෙක් ඉන්නවා. සමහර අයව අපි දකිනවා, සමහර අය අපි දකින්නේ නැහැ. මේ අතරතුර මාව චූස් කරපු එක මට ගොඩක් ස්තුති කියන්න ඕනේ. දැන් මේ කාන්තාවක් විදිහට අපි දකින හොගක් වෙලාවට මේ කාන්තාව මගහැරෙන අවස්ථාවන් තියෙනවා. දැන් ඔබ ළඟට වුණත් එහෙම මගහැරිලා ආයෙමත් සමහර වෙලාවට හිතනවා තව කෙනෙක්ගේ කමෙන්ට් එකකට වෙන්න පුළුවන් අපෝ ඉස්සර හිටපු ඔයා නෙවෙයිද දැන් ඉන්න වගේ දේවල් ටික ඇහෙන්න පටන් ගන්නකොට කාන්තාව ඔබ වගේ අය හොයාගෙන එනවා. මට කියන්නද කොහොමද ඒකේ අත්දැකීම තියෙන්නේ ඔබට? ඔව් මට හැමදාම මම දකින දේ තමයි කාන්තාවන් ගොඩක් වෙලාවට ඒ කියන්නේ ලස්සන කාන්තාවන් එයාලා ගොඩක් දේවල් ලයිෆ් එකේ අචීව් කරලා තියෙනවා. හැබැයි කසාද බැන්දට පස්සේ බබාලා හම්බුණාට පස්සේ වැඩිපුර එයාගේ වෙලාව කමිට් වෙන්නේ එයාලා මේ සැක්‍රිෆයිස් කරන්නේ බබාලාට. ඒ කාලෙදී ගොඩක් වෙලාවට අම්මා කෙනෙක්ට එයා ගැන අමතක වෙනවා. ඉතින් එහෙම අමතක වෙලා ගොඩක් අය එහෙමම ඉන්න කට්ටියක් ඉන්නවා. හැබැයි ටික දවසක් ගියාට පස්සේ අවුරුදු ගාණක් ගියාට පස්සේ අවුරුදු 5ක් ගියාට පස්සේ එයාලම අමතක වෙනවා. ඉතින් එතකොට තමයි ගොඩක් කාන්තාවන් වැටෙන්නේ මට හිතෙන්නේ. ඒක තමයි මම වැඩිපුර දකින දෙයක්. මට කියන්න තියෙන දේ ඒ කාලේදී ඔයාලව අමතක කරන්න එපා. මොකද the most important person is you. ඉතින් ඔයාව අමතක කරොත් එතකොට ඔයාගේ ස්වාමි පුරුෂයා ඔයාගේ බබාලා කාවත් හරියට බලා ගන්න බැරි වෙනවා. ඒ නිසා I think සතුට පරිස්සම් කරගන්න ඕනේ. කාන්තාවක් කියලා කියන්නේ මේ හැම පවුලකම බොහොම ආදරණීයම චරිතය. ඒ නිසා ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඔබ සතුටින් ඉන්න ඕනේ. ඔබ ලස්සනට ඉන්න ඕනේ. ඒ නිසා එහෙම ලස්සන ගැන කතා කරනකොට ලස්සනම සුන්දරම තැනකට තමයි අද දවසේදී අපි ඇවිල්ලා ඉන්නේ. දැන් ඔබත් ඔබේ ශක්තිය හඳුනාගෙන මේ වෙනකොට ලංකාවත ලෝකයේ තුල දන්න කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි බොහෝ කාන්තාවන් ඉන්න පුළුවන් තමන්ගේ හැකියාවන්, තමන්ගේ ශක්තිය පිළිබඳව තාම හඳුනාගෙන නැති තැන් තියෙන්න පුළුවන්. ඔබ හුඟක් දෙනකොට නායකත්වය දෙන කාන්තාවක් විදියට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? මට විශේෂයෙන් කියන්න ඕනේ දේ තමයි අපි වෙන කෙනෙක් මත යැපෙන්න ඕනේ නැහැ. ඒක තාත්තා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, අපේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්. අපි හැම වෙලෙම බලන්න ඕනේ අපිට තියෙන දේවලින් අපි උඩ නගින්න ඕනේ. يعني පොඩි සේවිං එකක් වෙන්න පුළුවන්, පොඩි දෙයක් තියෙන්න පුළුවන්. හැබැයි තනියම දෙයක් අපි හැම වෙලෙම try කරන්න ඕනේ කරගන්න. මොකද ඔය තනියෙන් කරගත්තොත් ඒක අනිවාර්යෙන් සක්සස් එකක් වෙනවා. ඒ සතුට මම ඔබෙන් දකිනවා. මොකද ඒ තරමටම ඔබ ඔබේ ජීවිතය ආපු ගමන ඇතුළ කාන්තාවක් විදිහට බොහොම සතුට වෙනවා. ඒ නිසාම තමයි ලක් වනිතාභිමානී 2026 වෙනුවෙන් අපි ඔබව නිර්දේශ කරගත්තේ. අද මෙතනට ආවට පස්සේ අපි දැක්ක ඒ වටපිටාව කොහොමද මෙතන හැදලා තියෙන්නේ. ඒ වගේම කාන්තාවක් විදිහට මේ ශක්තිය කොහොමද උපයෝගී කරගෙන තියෙන්නේ කියලා. එහෙනම් ඉතින් බොහොම ආදරෙන් ආරාධනා කරනවා අපි හම්බ වෙමු මාර්තු 8 වෙනිදා හවස BMCH පරිශ්‍රයේදී. බොහොම ස්තුතියි ආයිබෝවන්. ඉතින් රැඳිලා ඉන්න ආරාධනා කරන අපිත් එක්ක මෙහෙම ලොව දිනපු ඒ වගේම තමන්ගේ ජීවිතේ නමක් තියාගත්ත ආදරණීය කාන්තාවන් පිළිබඳව ඔබට කියන වෙලාවත් එකයි ඔබ මේකෙතලා ඉන්නේ.